හයි ඔයා ස්පාසිලෝන් එකේ වීඩියෝස් දැකලා තිබ්බට මෙන්න මේ දේ දැනන් ඉඳියද කියලා බලන්න. ඔයාට මෙන්න මේ දේ නෝටිස් වුණාද? ඒ කියන්නේ ස්පාසිලෝන් එකේ හැම වීඩියෝ එකක්ම පටන් ගනිද්දි බෙල් සවුන්ඩ් එකකින් තමයි පටන් ගන්නෙ. අපි අද බලමු මොකද්ද මේගොල්ලෝ මෙන්න මේ දේ පිටිපස්සේ තියෙන රහස කියලා. හරිද? මේ වගේ සවුන්ඩ් ඉෆෙක්ට් එකක් දාන්නේ අපි දන්නවා මාකටිං කරන එක එක විදි තියෙනවා. ඔයාගේ බ්‍රෑන්ඩ් එක, ඔයාගේ කස්ටමර්ස්ලාට, ඔයාගේ ඔඩියන්ස් එකට කමියුනිකේට් කරන එක එක විදි තියෙනවා. මේ අන්නේ එක විදියක්. ඒ කියන්නේ සවුන්ඩ් ඉෆෙක්ට් එකක් දාන එක. මේක ඉෆෙක්ට් එකක් කියන්නමත් බෑ. يعني සවුන්ඩ් එකක්, යුනික් සවුන්ඩ් එකක්. අපි බැලුවොත් මේ වගේ සවුන්ඩ් එකක් දාන්න හේතුව තමයි දැන් හිතන්න ඔයා ගොඩාක් සේම් ඇඩ්වර්ටයිස්මන්ට් එක එක දේවල් දකිනවා. සේම් ලෝගෝ එක ඒ හැමදේම දකිනවා. මේ වගේ හැබැයි යුනික් සවුන්ඩ් එකක් දැක්කහම ඔයා කාලයක් තිස්සේ මේක ඇහෙද්දි වාට ඔයා දැනගන්නවා මේක මට හොඳට ඇහිලා පුරුදු සවුන්ඩ් එකක්. මොකක්ද මේ බ්‍රෑන්ඩ් එක? ස්පාසිලෝන්. ඊට පස්සේ ඔයා කාලයක් ස්පාසිලෝන් එකේ හරි කොහොම හරි ඒ වීඩියෝස් බලද්දී ඔයාට නිකම්ම ඔළුවට මතක් වෙනවා මේ බෙල් සවුන්ඩ් එක ඇහෙන්නේ ස්පාසිලෝන් එකේ. ඔයාගේ බ්‍රේන් එකෙන් දැනගන්නවා මේ බෙල් සවුන්ඩ් එක ඇහිච්ච ගමන් මේ ස්පාසිලෝන් බ්‍රෑන්ඩ් එක කියලා ඔයාගේ මෙමරි එක විදිහට රැඳෙනවා ඔයාගේ බ්‍රෑන්ඩ් එක. රයිට්? ඔන්න ඔය දේ තමයි මේ දේ පිටිපස්සේ තියෙන ස්ට්‍රැටජිය. අපි හිතුවොත් මේකේ ඇඩ්වාන්ටේජස් මොනවද කියලා ඔයාට හොඳ ඒ කියන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක අනිත් බ්‍රෑන්ඩ් වලින් ස්ටෑන්ඩ් අවුට් වෙනවා. ඒ කියන්නේ හැමෝම එකම දෙයක් කරගෙන යද්දි ඔයා ඒ වීඩියෝ එකක් මුලට එකම සවුන්ඩ් එක හැමදාම දාලා ඔයාගේ බ්‍රෑන්ඩ් එක අර කස්ටමර්ස්ලාගේ ඔඩියන්ස් එකේ ඒ ඇටෙන්ෂන් එක ග්‍රැබ් කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම යුනික් වෙනවා. ඒගොල්ලන්ට ඉක්මනට ක්වික්ලි අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් මේ ස්පාසිලෝන් බ්‍රෑන්ඩ් එක කියන එක කස්ටමර්ස්ලාට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා හිතන්නකෝ දැන් එක එක ප්ලැට්ෆෝම්ස් වල මේ එකම මේ සවුන්ඩ් වීඩියෝ එක ක්ලිප් එක පබ්ලිෂ් කරා කියලා. ඒ කියන්නේ TikTok වල, Instagram වල, YouTube වල මේකෙන් අර තියෙන ඇටෙන්ෂන් එක ගන්න පුළුවන් ඉක්මනට. ඒ කියන්නේ සේම් එක එක සවුන්ඩ් නෙමෙයිනේ වීඩියෝ එක එක විදි වලින් නෙවෙයි යන්නේ. අර ස්ටාර්ට් එක පටන් ගන්න එකම බෙල් සවුන්ඩ් එකකින්. රයිට්? අන්න ඒ වගේ දේවල් තියෙනවා. තව දෙයක් තමයි ඇයි ස්පාසිලෝන් එක මේ වගේ බෙල් සවුන්ඩ් එකක් යූස් කරන්නේ? ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ට වෙන සවුන්ඩ් එකක් යූස් කරන්නත් පුළුවන්. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක තමයි දැන් ස්පාසිලෝන්ලාගේ තීම් එක යන්නේ ලක්ෂරි ආයුර්වේද. දැන් බෙල් සවුන්ඩ් එකක් ඇහුනහම අපිට පොඩි මයින්ඩ් එකට අපි දන්නේම නැතුව පොඩි රිලැක්ස් එකක් ඇති වෙනවා. ඒ වගේම තමයි කාම් ගතියක්. අන්නේ දේවල් හින්දා තමයි මේගොල්ලෝ බෙල් සවුන්ඩ් එකක් යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ බිස්නස් එකකටත් ඔයාගේ බ්‍රෑන්ඩ් එකකටත් මේ වගේ දෙයක් යූස් කරගන්න, Tamanට යුනික් දෙයක් කරන්න බලන්න. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් මොන හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. එහෙනම් thank you. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye bye.